ආයුබෝවන් සියලු දෙනාටම මම විජිත් ජයමාන්න රෝහණ විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. මම අද කතා කරන්න යන්නේ මේ විශේෂ කාරණයක් ගැන, මේ වෙඩින්ග්ස් ගැන. වෙඩින්ග්ස් වල කරන මේ ආහාර පුරුදු ගැන. මම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරා මේ ළඟදී. එතකොට මගේ මහත්මයෙන් ඇහුවා, මහාචාර්යතුමනි මේ වෙඩින් වල කරන මේ ආහාර සෑහෙන ප්‍රමාණයක් තියෙනවා, මේ ගැන ඔබගේ අදහස මොකක්ද කියලා. ඉතින් මම මෙන්න මේක තමයි දුන්න උත්තරේ. දැන් වෙඩින් එකක් ගන්න ගියාම අපි හැමෝම බලන්නේ තරු පහේ ඒ වගේ ලොකු හෝටල් එකක ගන්නනේ. එතකොට ඒ වගේ හෝටල් එකක කෑම එකක් තමයි වැඩිම මිලක් වෙන්නේ. රුපියල් මම දැන් 10000ක් 12000ක් ඔය 15000ක් වගේත් වෙන්න පුළුවන්. දැන් ඊට අමතරව දැන් ගිහිල්ලා බැලුවම පේනවා වෙඩින් එකකට දැන් බත් රයිස් 4 විදියකට විතර හදලා, මොන්ගෝලියන් රයිස් කියාවේ, ෆ්‍රයිඩ් රයිස් කියාවේ, අරක ගියා මේක කියාව 4 විදියට, චිකනුත් 4 විදියකට විතර, බීෆ් තව 3-4 විදියට. දැන් ගියාම මේක හිතා ගන්න බෑ මොකද්ද මේ කන්නේ දැන් මේ මෙච්චරට කෑම જાති. ඉතින් ඔයගොල්ලෝ වෙඩින් වලට ගිහිල්ලා තියෙන ඉතින් දැන් එතකොට ඩෙසර්ට් සෙක්ෂන් එකට ගියාම එතන ඔළුව කා කියනවා එච්චරටම ඩෙසර්ට් 100ක් විතර එක එක විදිහේ ඒවා. දැන් මගුල් ගෙදරට අය කරන්නේ අපි කියමු කෑම එකක් රුපියල් 10000ක් කියලා. ඊට වැඩි 5 star hotel වල දැන් 500 දෙනෙක්ට ඉන්වයිට් කරොත් 150,000 කරෝ කෑම වලටම. ඉතින් ඊට අමතරව දැන් මගුල් ගෙවල් වල ෆොටෝග්‍රැෆර්ට ලක්ෂ 15යි, අඳුන් අඳින එක්කෙනාට තව ලක්ෂ 15යි. ඔය වගේ ඒ කියන්නේ වෙඩින් එකක් ගන්න බෑ අද. එච්චරට විදමක් යනවා. මේකත් මේ මෑත කාලේ පටන් ගත්ත දෙයක්. ඉස්සර අපේ ඔය අම්මල සීයලා ඒ කාලේ ඔය වෙඩින් ගත්තේ ගම්වලනේ. එතකොට ඒ ගෙදර තමයි ඒ වෙඩින් එක තිබ්බේ. හොටෙල්ස් වල කරේ නැහැ. ඉතින් දැන් මට කියන්න ඕන, දැන් අපි රුපියල් 15000ක කෑම එකක් කෑවා කියමු. දැන් අපේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කැන්ටින් එකේ කෑම එකක් රුපියල් 100-150යි. එතකොට දැන් ඔය 15000 කෑම එකයි අර 150 කෑම එකයි දෙකම දැන් කාලා පැය 48ක් විතර යනකොට දිරවල වැසිකලියට යනවා. ඉතින් ඕකනේ වෙන්නේ. ඉතින් අනිත් පැත්තට ගත්තම ඔය කෑම දෙකේම කාබෝහයිඩ්‍රේට් ටික ඩයිජෙස්ට් වෙලා ග්ලූකෝස් විදියට ඇබ්සෝබ් කරගන්නවා ඇඟට. ප්‍රෝටීන් ටික ඇමයිනෝ ඇසිඩ් විදියට, ෆැට් ටික ෆැටි ඇසිඩ්ස් ඇන් ග්ලිසරෝල් විදියට. ඉතින් ඔය 150 එකත් එකයි 15000 එකත් එකයි. ඉතින් මොකටද අපරාධ සල්ලි නාස්ති කරන්නේ මේවට? මේව මේ මෑත කාලේ පටන් ගත්ත අනවශ්‍ය දෙයක් කියලා වගේ තමයි මට හිතෙන්නේ. මම නම් ඉතින් ඔය වෙඩින් සංස්කෘතිය දැන් ඕක ඉතාමත් අහිතකර සංස්කෘතියක් මේ අපිට මේ බෝ වෙලා තියෙන්නේ. දැන් ෆොටෝ ගන්න ගියත් එහෙමනේ. වෙඩින් එකට ඉස්සෙල්ලා ප්‍රී ෂූට් එකක් ගන්නවා. වෙඩින් එක දවසේ වෙනම ෆොටෝ ගන්නවා, වෙඩින් එකෙන් පස්සේ වෙනම ෆොටෝ ගන්නවා, ළමයෙක් හම්බෙන්නකොට තව ෂූට් එකක් කරනවා, ළමයා හම්බුනාට පස්සේ තව ෂූට් එකක් කරනවා. ඒකට ෆොටෝග්‍රැෆර්ස්ලා ලක්ෂ ගණන් මේවට ආය කරනවා. ඉතින් දැන් මේක අනවශ්‍ය වැඩක්. ඉතින් මම හිතන්නේ මේ වගේ තව ගොඩක් තියෙනවා අනවශ්‍ය වැඩ මේ මෑත කාලේ පුරුදු වෙච්ච අපි. මම අද කතා කරුවේ වෙඩින්ග්ස් වල කෑම සංස්කෘතිය ගැන. මම වෙන වීඩියෝ එකකින් එහෙනම් ඉස්සරහට හම්බෙන්නම්. ඒතරම් ස්තුතියි. සුබ දවසක්.